හරි අද ඔයාලට වීඩියෝ එකෙන් ගෙනත් තියෙනවා අපි වීජීය පද එකතු කිරීම අඩු කිරීම. හරි. ඒ කියන්නේ කලින් කතා කරා අපි වීජීය පද දෙකක් ගුණ කරන ආකාරය කතා කරානේ. දැන් අද කියලා දෙන්න හදන්නේ වීජීය පද එකතු කිරීම අඩු කිරීම. හැබැයි එකතු කරන්න පුළුවන් අඩු කරන්න පුළුවන් මතක තියාගන්න සජාතීය පද විතරයි. සජාතීය වීජීය පද විතරයි. ඒ කියන්නේ දැන් බලන්නකො මේ කියන්නේ මෙතන උදාහරණ ටිකක් මම ඔයාලට දාලා තියෙනවා. 5x ධන 2x. එතකොට ඔයාලට පේනවද මෙතන සජාතීය පද ඉන්නේ. ඒ කියන්නේ මොනවද සජාතීය පද කියන්නේ? එකම වීජීය සංකේතයේ ඉන්න පද වලට අපි කියනවා සජාතීය පද කියලා. හරිද? එතකොට මෙතන 5x ධන 2x බලන්නකො මෙයාගෙත් x පදයක් මෙයාගෙත් ඉන්නේ x පදයක්. එතකොට මේ දෙන්න අපිට එකතු කරන්න පුළුවන්. හරිද? හේතුව එයාලා සජාතීය පද නිසා. එහෙනම් 5x ට 2x එකතු කරොත් අපිට කියන්න පුළුවන් 7x කියලා. මෙතනදි වෙන්නේ අර ඉලක්කම් දෙක එකතු වෙනවා. 5යි 2යි එකතු වෙනවා 7යි කියලා කියන්න පුළුවන්. 5x ට 2x එකතු කරාම අපිට එතකොට එනවා 7x කියලා. හරි. එහෙම නැත්නම් මෙහෙම හිතන්න පුළුවන් අපිට. ධන 5x ධන 2x අර ඔයාලට සදිශ සංඛ්‍යා වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නානේ සදිශ සංඛ්‍යා එකතු කිරීම. ආන් මේ විදිහටම මේක හිතන්න පුළුවන්. ධන 5x ධන 2x කියන්නේ ධන 7x සමාන ලකුණු තියෙන අය එකතු වෙනවා. 2යි 5යි එකතු කරාම 7යි ලොක්කගේ ලකුණ ධන කියලා හිතන්න පුළුවන්. හරිද? ඒක ලකුවට මෙතන අවශ්‍ය නැහැ. ඊළඟ මෙතන බලන්නකො. මෙතනක් තියෙන වලට පේනවා සජාතීය පද දෙකක් නේ. මෙතන ඉන්නේ 8y ධන 8y අඩු කිරීම 5y 8y අඩු කිරීම 5y කියන එක ඉන්නේ. එතකොට සජාතීය පද දෙකක් ඒකට හේතුව එකම වීජීය සංකේතය ඉන්න නිසා සජාතීය පද දෙකක්. ඒතර මේ දෙන්න අපිට අඩු කරන්න පුළුවන්. එතකොට 8y ගෙන් 5y අඩු කරාම අපි ඉලක්කම් දෙක අඩු කරනවා 8න් 5ක් අඩු කරාම 3y කියලා එන්නේ. එහෙනම් උත්තරේ 3y කියලා එන්නේ. ඊළඟ මෙතන බලන්න 6k ධන 5k. එතනත් ඉන්නේ සජාතීය පද දෙකක්නේ. හරි. k පද දෙකක් දෙන්නම සජාතීයයි. ඒ දෙන්න ඒ නිසා එකතු කරන්න පුළුවන් අපිට. එතකොට 6k ට 5k එකතු කරොත් අපිට කියන්න පුළුවන් කීයද? 6යි 5යි එකතු කරොත් 11යි. k අකුර ලියනවා. මේක k වර්ගය කියලා හැම ලියන්නේ. හරි. වර්ගයක් එන්නේ ඒක එන්නේ ගුණ කරොත්නේ. මෙතනත් y වර්ගය කියලා එන්නේ නැහැ. x වර්ගය කියලා එන්නේ නැහැ. k අකුර විතරයි එන්නේ. හරිද? එහෙනම් 6k ට 5k එකතු කරොත් අපිට කියන්න පුළුවන් 11k කියලා. ඊළඟට මෙතන ඔයාලට පේනවද 3im ඍණ 5im. දැන් මෙතනදී අපිට පුළුවන් අර ඔයාලා අර සදිශ සංඛ්‍යා නැත්නම් නිකිල සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරපු පියවරම මෙතනදිත් ගන්න. නිකමට හිතන්නකෝ. අපි පොඩ්ඩක් මෙන්න මේ m අකුර අමතක කරමු. m අකුර අමතක කරොත් ඔයාලට එන්නේ ධන 3 ඍණ 5 කියන එකනේ. ධන 3 ඍණ 5 කියන එකනේ. ඒතර ඒකේ උත්තරේ ඔයාලා දන්නවා. ධන 3 ඍණ 5 කියන්නේ අසමාන ලකුණු තියෙන නිකිල දෙකක්. එහෙම එක ළඟ සෙට් වුණොත් ඔයාලා දන්නවා අපි කලින් වීඩියෝ එක කතා කරා අඩු වෙනවා කියලා. ඒතර 5න් 2ක් අඩු කරොත් 3යි. ලොක්කගේ ලකුණ 5 එයාගේ ලකුණ ඍණ. එතකොට ඍණ 3යි නේ. ඒ කියන්නේ මේ ධන 3 කියන කෙනාගේ ඍණ 5 කියන කෙනාගේ උත්තරේ ඍණ 3යි කියලා එන්නේ. හැබැයි අර m අකුරකුත් තිබ්බනේ. ඒ නිසා m අකුරක් ලියන්නේ නම් ධන 3im ඍණ 5im කියන්නේ අපිට කියන්න පුළුවන් ඍණ 3im කියලා. හරිද? ඒ කියන්නේ මෙතන සරලවම අර නිකිල සංඛ්‍යාවලදී පාවිච්චි කරපු තියරි එකමයි. සමාන ලකුණු තියෙන දෙන්නෙක් එක ළඟ හිටියොත් එකතු වෙනවා. ඒක මොනවාද මේ සජාතීය පද වුණා සජාතීය විජ්ජී පද වලටත් ඒක වළංගුයි. ඊට පස්සේ වෙනස් ලකුණු තියෙන දෙන්නෙක් එක ළඟ හිටියොත් අඩු වෙනවා. දැන් මේ බලන්න මෙතන ඍණ 2c ඍණ 5c සමාන ලකුණු තියෙන පද දෙකක් නේද? ඍණ 2c ඍණ 5c කියන්නේ සමාන ලකුණු තියෙන සජාතීය මේ වීජීය පද දෙකක්. එතකොට මේ දෙන්න ඇත්තටම එක ළඟ ඉන්න නිසා මොකද වෙන්නේ? එකතු වෙනවා. මේ දෙන්න එක ළඟ ඉන්න නිසා එකතු වෙනවා. ඍණ 2c ඍණ 5c කියන්නේ එකතු වෙනවා. අර නිකිල පාඩමේදී ඉගෙන ගත්ත කරුණුමයි 2යි 5යි එකතු කරාම 7යි c හැම වෙලේම දාන්නේ ලොක්කගේ ලකුණ. එතකොට මේ දෙන්නයි ලොක්ක මෙයානේ. එයාගේ ලකුණ ඍණ කියලා එන්නේ. එහෙනම් උත්තරේ එනවා අපිට ඍණ 7යි c කියලා. හරි. ඊළඟට ඍණ 3im ඍණ 5im. එතනත් ඔයාලට පේනවා මොකද්ද? සමාන ලකුණු තියෙන දෙන්නේද අසමාන ලකුණු තියෙන දෙන්නේද? සමාන ලකුණු තියෙන දෙන්නෙක් නෙනේ. ඍණ 3im ඍණ 5im. එතකොට මෙයාත් ඍණ කෙනෙක් මෙයාත් ඍණ කෙනෙක් දෙන්නටම m අකුර ඉන්නවා. ඒ කියන්නේ සජාතීය පද දෙකක්. හරිද? එහෙනම් මට මේ දෙන්න සුළු කරන්න පුළුවන්. සමාන ලකුණු තියෙන දෙන්නෙක් එක ළඟ හිටියොත් එකතු වෙනවා. එහෙනම් අඩු කිරීම තිබ්බා කියලා අඩු කරන්න යන්නේ 5යි 3යි එකතු කරොත් කීයද? 8im කියලා එන්නේ. ලොක්ක මෙයා එයාගේ ලකුණ ඍණ විශාල සංඛ්‍යාවේ ලකුණයි අපි දාන්නේ.
හරි. ඊළඟ මෙතනත් ඒ කතන්දරේම හිතන්නත් පුළුවන් නැත්නම් සාමාන්‍ය විදිහට 8c ගෙන් 3c අඩු කරනවා කියලා හිතන්නත් පුළුවන්. හරි මේ බලන්නකෝ 8c ඍණ 3c කියලා ඉන්නේ. එතකොට මේ දෙන්න සජාතීය පද දෙකක්. සජාතීය පද කියන්නේ මොනවටද මම ආයෙ කියන්නම්. එකම වීජීය සංකේත ඉන්න පද වලට කියනවා අපි සජාතීය පද කියලා. දැන් බලන්න මෙයාගෙත් c මෙයාගෙත් c. එතකොට සජාතීය පද දෙකක් නේ. ඊළඟට මේක මොන 8cද? ධන 8c නේ. ධන 8c ඍණ 3c. ධන 8c ඍණ 3c. සමාන ලකුණුද අසමාන ලකුණුද? ඔයාලට පේනවා මෙයා ධන කෙනෙක් මෙයා ඍණ කෙනෙක් අසමාන ලකුණු තියෙන දෙන්නේ. අසමාන ලකුණු තියෙන දෙන්නෙක් එක ළඟ හිටියොත් ඔයාලා දන්නවා අඩු වෙනවා. එහෙනම් 8c ගෙන් 3c අඩු කරොත් අපිට එනවා 5c කියලා. එතකොට ලොක්ක 8 එයාගේ ලකුණ ධන. එහෙනම් ධන 5c කියලා එන්නේ. ධන ලකුණ ලිව්වේ නැතත් කමක් නැහැ. හරිද? එතකොට ඔයාලා මතක තියාගන්න ඕනේ අර සදිශ සංඛ්‍යා පාඩම ඉගෙන ගත්ත විදිහටම සමාන ලකුණු තියෙන දෙන්නෙක් එක ළඟ හිටියොත් එකතු වෙනවා අසමාන ලකුණු තියෙන දෙන්නෙක් එක ළඟ හිටියොත් අඩු වෙනවා. හැම වෙලෙම උත්තරේට දාන්නේ ලොකු එක්කෙනාගේ ලකුණ. හරි? ඊළඟ මෙතන 3 දෙනෙක් ඉන්නවා. මම ගන්නම් මෙහෙම. කොහමද? පළවෙනි දෙන්න ඉස්සෙල්ලා. ඔයාලට පේනවා ධන 2m ඍණ 5m. මෙතන ලකුණක් නැහැ කියන්නේ ධන සංඛ්‍යාවක්. එහෙනම් ධන 2m ඍණ 5m අසමාන ලකුණු තියෙන දෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? අඩු වෙනවා. 5න් 2ක් අඩු කරොත් 3im. මේ දෙන්නගෙන් ලොක්ක 5 එයාගේ ලකුණ ඍණ කියලා එන්නේ. එහෙනම් ඍණ 3im කියලා එතන උත්තරේ එන්නේ. ඊළඟට පිටිපස්සෙන් ඉන්නවා ධන 11im. හරිද? ඔන්න ඔකයි කතන්දරේ. මේ දෙන්න සුළු කරාම අපිට එනවා ධන 2im ඍණ 5im කියන්නේ ඍණ 3im. ඒ ඍණ 3i එක්ක පිටිපස්සේ ඉන්න ධන 11im සුළු කරොත් ඍණ 3im ධන 11im ආයෙ බලන්න ඔයාලා අසමාන ලකුණු තියෙන දෙන්නෙක් නේ. ඍණ 3im ධන 11im කියන්නේ අසමාන ලකුණු තියෙන දෙන්නෙක් අඩු වෙනවා. 11න් 3ක් අඩු කරාම 5im ලොක්ක මෙයා එයා සෝරි 5 නෙමෙයි කීයද 8යි 9 10 11 8යි නේ 8im ලොක්ක මෙයා එයාගේ ලකුණ ධන 8im කියලා එන්නේ. හරිද? ධන ලකුණ සාමාන්‍යයෙන් ලියන්න අවශ්‍ය නැහැ. හරි ඊළඟට මෙතනත් අපිට මේ විදිහටම ගන්න පුළුවන්. පළවෙනි දෙන්න ඉස්සෙල්ලා සුළු කරලා ඉමු. ඍණ 5im ඍණ 7im සමාන ලකුණුද අසමාන ලකුණුද? ඔයාලට පේනවා සමාන ලකුණු තියෙන දෙන්නෙක් නේ. මෙයාත් ඍණ කෙනෙක් මෙයාත් ර්ණ කෙනෙක් සමාන ලකුණු තියෙන දෙන්නෙක්. එක ළඟ හිටියොත් එකතු වෙනවා 5යි 7යි එකතු කරොත් 12යි p. p අකුර ඍණ 5යි p ඍණ 7යි p කියන්නේ සමාන ලකුණු තියෙන දෙන්නෙක් එක ළඟ ඉන්නවා එකතු වෙනවා. අඩු කිරීම තිබ්බා කියලා අඩු කරන්නේ නැහැ. එකතු වෙනවා 7යි p ට 5යි p එකතු කරොත් 12යි p. ලොක්ක 7 එයාගේ ලකුණ ඍණ කියලා එන්නේ. එහෙනම් ඍණ 12යි p මේ දෙන්නගේ උත්තරේ. ඊට පස්සේ ඒ දෙන්න එකතු කරාට පස්සේ පිටිපස්සෙන් ඉන්නවා ධන 11යි p කෙනෙක්. දැන් ඒ දෙන්න සුළු කරන්න තියෙන්නේ. ඔන්න ඔයාලට පේනවා සජාතීය පද දෙක p දෙන්නටම ඉන්නේ p. එහෙනම් ඍණ 12යි p ධන 11යි p සමාන ලකුණුද අසමාන ලකුණුද? ඔයාලට පේනවා මේ දෙන්න අසමාන ලකුණු කෙනෙක් නේ. මෙයා ඍණ 12යි p මෙයා ධන 11යි p අසමාන ලකුණුනේ. එහෙනම් මොකද වෙන්නේ? අඩු වෙනවා. 12න් 11ක් අඩු කරොත් 1යි p කියලා එන්නේ. හරිද? 12න් 11ක් අඩු කරොත් එකතු කිරීම තිබ්බා කියලා එකතු කරන්නේ අඩු වෙනවා අසමාන ලකුණු නිසා. 12න් 11ක් අඩු කරොත් 1යි p ලොක්ක 12 එයාගේ ලකුණ ඍණ. එහෙනම් උත්තරේ ඍණ 1යි p කියලා එන්නේ. හරි. හරි ඊළඟට 10 වෙනි උදාහරණේ මම ඒකත් අර විදිහටම හදන්නම්. ඔයාලට පේනවා මෙතන ධන 8යි t ඍණ 12යි t. ධන 8යි t ඍණ 12යි t නේ පළවෙනි දෙන්න. එතකොට මොකද වෙන්නේ? අසමාන ලකුණු තියෙන දෙන්නෙක් නේ. 8යි t ගෙන් 12යි t අසමාන ලකුණුනේ. ධන 8යි t ඍණ 12යි t අසමාන ලකුණු අඩු වෙනවා. 12න් 8ක් අඩු කරාම 4යි t. එතකොට ලොක්ක මෙයා මේ දෙන්නගෙන් ලොක්ක මෙයා එයාගේ ලකුණ ඍණ කියලා එන්නේ. එතකොට මේ දෙන්න සුළු කරාම අපිට එනවා ඍණ 4යි t. ඒ ඍණ 4යි t එක පිටිපස්සෙන් එනවා ඍණ 6යි t කියලා කෙනෙක්. ඒ ඍණ 4යි t එක පිටිපස්සෙන් එනවා ඍණ 6යි t. දැන් බලන්නකො වෙලා තියෙන දේ. ඍණ 4යි t ඍණ 6යි t සමාන ලකුණුද අසමාන ලකුණුද? ඔයාලට පේනවා මේ දෙන්න සමාන ලකුණුනේ. මෙයා ඍණ කෙනෙක් මෙයාත් ඍණ කෙනෙක්. එහෙනම් මොකද වෙන්නේ? ඒ දෙන්න එකතු වෙනවා. 6යි 4යි එකතු කරාම 10යි t. ලොක්ක 6 එයාගේ ලකුණ ඍණ. එහෙනම් උත්තරේ එනවා ඍණ 10යි t කියලා. හරි. ඔන්න තව උදාහරණයක් අරන් තියනවා මෙතන. ඍණ 1x ඍණ 5x. එතකොට පළවෙනියට මම මේ දෙන්න සුළු කරනවා. මේ ඔක්කොම සජාතීය පද වලට පේනවා එකම ඉංග්‍රීසි අකුර තමයි ඉන්නේ. හරිද? එතකොට ඍණ 1x ඍණ 5x මේ දෙන්න සුළු කරොත් සමාන ලකුණු තියෙන දෙන්නෙක් නේ. එහෙනම් මොකද වෙන්නේ? ඔයාලා දන්නවා ළමයි දැන් මේ වෙනකොට එකතු වෙනවා.
එතකොට 5යි 1යි එකතු කරොත් 6යි x කියලා එන්නේ. හැම වෙලේම දාන්නේ ලොක්කගේ ලකුණ. එතකොට මේ දෙන්නයි ලොක්ක 5, එයාගේ ලකුණ ඍණ. පිටිපස්සෙන් ඉන්නවා ධන 7යි x කියන කෙනා. හරි. දැන් මොකද වෙන්නේ? ඍණ 6යි x ධන 7යි x. මේ දෙන්න වලට පේනවා සජාතීය පද උනාට අසමාන ලකුණුනේ. ඍණ 6යි x ධන 7යි x කියන්නේ මෙයා ඍණ කෙනෙක්, මෙයා ධන කෙනෙක්, අසමාන ලකුණු. එහෙනම් මොකද වෙන්නේ? අඩු වෙනවා. 7න් 6ක් අඩු කරොත් 1යි x. හැම වෙලේම දාන්නේ අපි ලොක්කගේ ලකුණ. එතකොට මේ දෙන්නගෙන් ලොක්ක 7, එයාගේ ලකුණ ධන. එහෙනම් ධන 1යි x කියලා එන්නේ. මම ධන ලකුණ ලිව්වේ නැහැ. හරි. හරි. අපි යන් ඊළඟ අන්තිම උදාහරණයට ඍණ 9යි m ධන 7යි m ඍණ 5යි m. ඒතර ඔයාලට පේනවා පළවෙනි දෙන්න ගත්තොත් ඍණ 9යි ධන 7යි m. ඍණ 9යි m ධන 7යි m නේ. සමාන ලකුණුද අසමාන ලකුණුද? අසමාන ලකුණු නේ. එහෙනම් මොකද වෙන්නේ? අඩු වෙනවා. එකතු කිරීම තිබ්බා කියලා එකතු කරන්න යන්නේ. අඩු වෙනවා. 9න් 7ක් අඩු කරාම අපිට කියන්න පුළුවන් 2m කියලා. එතකොට මේ දෙන්නගෙන් ලොක්ක මෙයා, එයාගේ ලකුණ ඍණ. මේ දෙන්නගෙන් ලොක්ක 9im, එයාගේ ලකුණ ඍණ. ඔන්න මේ දෙන්න සුළු කරාම ඍණ 9im ධන 7im කියන්නේ ඍණ 2im කියලා එනවා. ඊට පස්සේ ආයෙ පිටිපස්සෙන් ඉන්නවා ඍණ 5im කියන කෙනා. දැන් මොකද වෙලා තියෙන්නේ? ඍණ 2im ඍණ 5im සමාන ලකුණුද අසමාන ලකුණුද? සමාන ලකුණු දෙන්නෙක්නේ. එහෙනම් මොකද වෙන්නේ? එකතු වෙනවා 5යි 2යි එකතු කරොත් 7im. හැම වෙලේම දාන්නේ ලොක්කාගේ ලකුණ. එතකොට 5im තමයි ලොක්කා, එයාගේ ලකුණ ඍණ. එහෙනම් ඍණ 7im කියලා එයාගේ උත්තරේ එන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි අපිට සජාතීය පද දෙකක් එකතු කරගන්න අඩු කරන්න තියෙන්නේ. හරිද? එතකොට බලන්න ඕනේ මොකක්ද එතකොට වැදගත් වෙන්නේ? අර සුළු කරන්න තියෙන විජීය පද දෙකේ ලකුණු සමානද අසමානද කියලා බලාගන්න. සමාන නම් එකතු වෙනවා. අර සදිශ සංඛ්‍යා වගේම තමයි. අසමාන නම් අඩු වෙනවා. දාන්නේ ලොක්කගේ ලකුණ. හරි. එතකොට ඔන්න ඔය කොටස ඉවර කරා. තවත් මේ විදිහම ගණන් ටිකක් ඔයාලට කියලා දෙන්න තියෙනවා. මම ඊළඟ වීඩියෝ එකෙන් ඒක දෙන්නම්. අර විජාතීය පද සෙට් වුණොත් එතෙන් කොහොමද අපි එකතු කරගන්නේ අඩු කරන්නේ කොහොමද කියලා. හරිද? හරි. එහෙනම් මේ වීඩියෝ එකත් ඉවරයි. ඔයාලා මේකට නෝට් එකක් හදාගන්න.